ආයුබෝවන් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. මේ වීඩියෝ එකකින් මම අද ඔයාලට කියලා දෙනවා පාඩම් වල සාර්ථකව කරගන්න පුළුවන් study tips 6ක් ගැන. විභාග ලං වෙනකොට වෙලාව මදි වෙන, පාඩම් මතක හිටින්නේ නැති, ඉක්මනට මහන්සි වෙනවා වගේ ප්‍රශ්න හැමෝටම තියෙනවානේ. මේ උපදෙස් ටික හරියටම follow කරොත් ඔයාලගේ මේ ප්‍රශ්න ගොඩක් දුරට විසඳ ගන්න පුළුවන්. අංක 1 අරමුණ සහ කාලසටහනක් සකස් කරගන්න. මුලින්ම ඕන අපිට හරියම ප්ලෑන් එකක්. අද මම මොනවද කරන්නේ? මේ සතියේ මම මොනවද ඉවර කරන්නේ? අන්න ඒ වගේ පැහැදිලි ඉලක්ක තියාගන්න. ඒ වගේම හැම විෂයකටම වෙලාව වෙන් කරලා කාලසටහනක් හදාගන්න. ප්ලෑන් එකක් නැතුව පාඩම් කරන්න කිව්වොත් වෙන වෙලාව නිකරුණේ අපත යන එක විතරයි. දෙවෙනි ටිප් එක තමයි ඇක්ටිව් ලර්නින් කරන්න. නිකම්ම පොත කියව හිටියොත් මොළයට මහන්සියනේ. ඒ වෙනුවට පාඩම් කරන දේ සාරාංශ කරන්න. ඒ කියන්නේ සමරයිස් කරන්න. සටහන් කරගන්න. ඔයාටම ප්‍රශ්න අහන්න. පුළුවන් නම් දන්න කෙනෙක්ට, යාළුවෙක්ට වගේ ඒ පාඩම පැහැදිලි කරන්න. අන්න එතකොට නොදන්න තැන් ඔයාටම අහුවෙනවා. අංක 3 විවේක කියන්නේ පාඩම් වැඩවලම කොටසක්. ඔයා දිගටම පාඩම් කළොත් ටික වෙලාවකින් මොළය වෙහෙසටපත් වෙන්න පුළුවන්. ඒ නිසා විනාඩි 45ක් හරි 50ක් හරි පාඩම් කළා නම් අනිවාර්යයෙන්ම ඔයා විනාඩි 10ක විවේකයක් ගන්න අමතක කරන්න එපා. ඊට අමතරව ඇවිදින්න යන්න, වතුර ටිකක් බොන්න. ඒක ෆෝන් එක බලනවට වඩා නම් වැඩක් වෙයි. හතරවෙනි ටිප් එක තමයි ඔයා පාඩම් කරන තැන පිරිසිදුව, නිවැරදිව, ලස්සනට තියාගන්න එක. එතන අවුල් නම් ඔයාගේ හිතත් අවුල්. 5S ක්‍රමවේදය ඔයාට මේකට ගොඩක් උදව් වෙයි. පුළුවන් තරම් නිශ්ශබ්ද තැනක්, හොඳ ආලෝකයක් සහ වාතාශ්‍රයක් තියෙන තැනක් තෝරගන්න. අවධානය බිඳෙන කිසිම දෙයක් මේසුල තියාගන්න එපා. අංක 5 පුනරීක්ෂණය, ඒ කියන්නේ රිවිෂන් කියන්නේ මතකයේ ස්ථිර කරන හොඳම දේ. පාඩම් කරලා ඉවර වුණාට වැඩේ ඉවර වෙන්නේ නැහැ. සතියකට සැරයක්, මාසයකට සැරයක් ඔයා අනිවාර්යයෙන්ම ඉගෙනගත්තු පරණ පාඩම් ආයෙත් බලන්න. පුළුවන් නම් ප්‍රශ්න පත්‍ර අරගෙන ඔයාටම ටෙස්ට් කරන්න. එතකොට ඔයාට අමතක වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. අන්තිම සහ වැදගත්ම දේ තමයි ඔයා ඔයාගේ ඇඟයි හිතයි ගැන හිතන එක. විභාග කාලෙට උනත් හොඳට නිදාගන්න. අඩුම පැය 7ක් 8ක් වගේ. ඊට අමතරව හොඳින් වතුර බොන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර විතරක් කන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් වගේ තියෙනවා නම් ඒක යාළුවෙක් එක්ක, එහෙමත් නැත්නම් ඔයාගේ ගෙදර අයත් එක්ක කතා කරලා ඒක විසඳගන්න. ඇඟයි හිතයි සතුටින් තියෙන තරමට තමයි ඔයාගේ වැඩ සාර්ථක වෙන්නේ. ඉතින් ඔන්න ඕව තමයි ඔයාලා හැමෝම අනිවාර්යයෙන්ම ස්ටඩි කරනකොට ෆලෝ කරන්න ඕන ටිප්ස් 6. මේවා අදම පටන් ගන්න. හෙට ඉඳන් කරනවා කියලා හිතන්නේ නැතුව දැම්මම පොඩි ප්ලෑන් එකක් හදාගන්න. ඔයාලගේ යාළුවන්ටත් මේ ටිප්ස් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා එයාලටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.